kala beesina ragayada adaraya vimasunisa nihadavama idakimada nodani ebenana soduru baba nihadakara salilum manmadmuna ආදරණීය දිනපොත ඇය එසෙලියා තිබුණා අලුත් දවස පටන් ගන්නකොට අතීතෙ වෙත පිටු පෙරලගෙන යනකොට වැටහුණා එහි දිනපත් නැ අතපසු කොට අවසාන දින දෙකෙහි තිබෙන සටහනම් දරගන්න බැරි තරම් හද කරයි කම්පා වැළලිය යුතුය සතෙන තැන් බලලන්න මිතිරිය ඇලියා තිබු ලෙසින්ම පවසන මෙසේ ආදරණීය දිනපොත අද තමයි පිරෙන්නේ මට වයස 18ක් අම්මා නැති නිසා තාත්තා ගැන මල්ලි ගැන දැනට මතිත ඇතුලේ පිරිලා මහ බරක් හිත හදාගෙන කමරෙට වෙලම ඉන්නවා මං අද ගැන කාටවත් නැ මතකවත් හැමදාම තියෙන සාදෙට අදත් සූදානම් තාත්තා මිතුරන්වත් වට කරන් මගේ කනටත් නිවනක් නැ තාත්තා ඉල්ලන වෙලාවට කට ගැස්මක් හදනකන් අනේ මන්දා තාත්තගේ සමහර යාළුවෝ මන්දියා අමුතු විදියකට බලනවා නංගි තව සැර දාන්නකො මනං අස සැරටම කියලා තද එකේ කිව්වා කන ගමන් ඒකේ කැත පැත නොදකින්නම තාත්තට වැඩි අද ඉතින් කමරෙට ආවරබලම salilum manmadmuna මං ඇස්සරිද්දිත් පරක්කුයි අත් දෙකක් තිබ්බ මගේ බෙල්ල වට කරන් කෑ ගහන්න දැඟලුවා මං ඒත් මිනිහා මගේ ඇඳුමකින්ම කට තද කළා ඇහි පිල්ලන් ගහන වේගෙකින් මගේ අත් දෙකයි කකුල් දෙකයි ඇතිරිල්ලෙන් පටලලා මොරු සූරන වැස්ස වෙලාවේ එතිරිසන මගේ ආත්මයම විනාශ කළා මම බේරෙන්න හැදුවා දඟලලා ඒ වුණත් මට වඩා හයියයි අමනයා කොණ්ඩෙන් අදමව අනිත් පැත්ත හරවලා ඒ සතා උගේ අසහනෙන් මව යට කළා ගිනි අරන් දෙවෙනකොට අපායක මං එයවලම හැමදේම රූකත කළා ඒවා සමාජ ජාලවල පතුරනවා කිව්වම දැනුන්න බිය මාව නිහඬ කළා අනේ අම්මේ පේන්නේ නැද්ද මාව ගන්න මට ඉන්න ඕනේ අම්මා ගාව කාටන කියන්නද මගේ වේදනාව පිරිමි ජාතියට කරන මම සාප මේ තමයි මගේ සටහන අවසාන දෙවියෝ පෙන්නාපි අනුකම්පාව ම සමුගත්තාම යුක්තිය ඉටු කරන්න බරයි මේ දිනපොත හමුවන්නට